සෝයා සෝස් බිංදු 3ක් විතර, තක්කාලි සෝස් තේ හැන්දක්, එතකොට මිරිස් කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි භාගයක් වගේ දාලා හොඳට කලවම් කරගෙන තමයි මේ තියෙන්නේ. තෙල් ටිකක් ලිපේ තියලා අර කපාගත්තු ටික මම එකතු කරනවා. දැන් මේක ටිකක් වෙලා මම බෙදෙන්න තියනවා. අන්න මේකට මම මිරිස් කුඩු දානවා තේ හැන්දක් විතර. දැන් කලවම් කරනවා. මම මේකට පොල් කිරි අඬු කෝප්ප 2.5ක් විතර එකතු කරුවා. දැන් මේක පොඩ්ඩක් නටන්න දෙනවා. ඔන්න දැන් මම මෙන්න මේ ඉස්සු ටික එකතු කරනවා. ඉවරයි. හදලා බලලා රස කොහොමද කියලා අපිටත් කියන්න. ඉතින් එන්න.